4:58යි. අපි උදේ වැඩට යනවා. සීතල හිම වැටලා තියෙනවා ටික. -3යිද වෙලා. දැනුත් පොඩි ස්නෝ එකක් යනවා. චුට්ටක් විතර හිම වැටෙනවා මේ වෙලාවේ. අපි උදේ වැඩට යනවා. රට ජීවිතේ සැපයි නේ. හෝ වාහන අම්මෝ වතුරක් තියෙනවා මන් දන්නේ නැහැ. අර දැනුත් තිම් වැටෙන හින්දා ටිකක් ලිස්සන ගතිය අඩුයිනේ. කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයගොල්ලන් අදත් ආදරෙන් මම පිළිගන්නවා. ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ විදියට දිග vlog එකක් ඔයගොල්ලොත් එක්ක අරන් ඉන්නේ. ලංකාවෙන් ආවට පස්සේ ගේන පළවෙනි vlog එක තමයි මේ මගේ. මේ වීඩියෝ එක පුරාවට ඇත්තටම තියෙන්නේ අපි ක්‍රිස්මස් වලට කරපු දේවල්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. අපි දවල් වැඩ ඇරලා එනකොටත් එදා හොඳටම හිම වැටෙනවා. මේ වින්ටර් එකේ ඉස්සෙල්ලාම හිම වැටෙන්න පටන් ගත්තේ අද තමයි. දකින්නකොට ලස්සන උනාට හිම වැටෙන කාලේට වැඩට යන එක තමයි ඉතින් එපා වෙනම දේ. අද දෙසැම්බර් 21 මම හිතුවා මේ පාර නත්තලට කාමරේ පොඩ්ඩක් වෙනස් කළොත් හොඳයි කියලා. ඒකට ඕන කරන දේවල් මම තෙමු එක්කෙනුයි මෙහි shops දෙක තුනකුයි අරගත්තා. ගොඩක් ලොකු දෙයක් කරන්නේ නැහැ මොකද මගේ කාමරේ ගොඩක් චූටි කාමරයක්. ඒ හින්දා චූටි දේවල් ටිකක් තමයි කරන්න ඉතින් ඉන්නේ. මේක ෂෙයාරින් අපාර්ට්මන්ට් එකක්. මේ අපාර්ට්මන්ට් එක අපිට දීලා තියෙන්නේ අපි වැඩ කරන කම්පැනි එකෙන්. අපි දෙන්නට අමතරව තව ලංකාවේ කිහිප දෙනෙක් මේ අපාර්ට්මන්ට් එකේ අනිත් රූම්ස් දෙකේ ඉන්නවා. ඉතින් මම මගේ රූම් එක විතරක් නත්තලට සරසන්න තීරණය කරේ මේක ෂෙයාරින් අපාර්ට්මන්ට් එකක් හින්දා. නත්තලට සැරසිලි කරනවා නම් ගන්න ගොඩාක් දේවල් මේ shops වල තියෙනවා. හැබැයි මම අරගත්තේ බොහොම පොඩි දේවල් ටිකක්. මොකද මගේ කාමරේ ගොඩක් චූටි නිසා. මම මෙන්න මේ ගවුම ගත්තා පෙප්කෝ එකෙන් මට නත්තල් දවසට අඳින්න. වැඩ කරන ගමන් බොන්න මං මොන කෝපියකුත් හදාගත්තා. මම මේ කෝපි එක බොන ගමන් බලන් ඉන්නේ අපේ අපාර්ට්මන්ට් එකට ඉස්සරහින් තියෙන අපාර්ට්මන්ට් වල නත්තලට මොනවද ලස්සනට කරලා තියෙන්නේ කියලා.
හිතුවද මගේ පුංචි කාමරේ නත්තලට ලස්සන උනේ කොහොමද කියලා? මේ නත්තල් දවසේ උදේ මං අපි දෙන්නට බොන්න අපි දෙන්නගේ ක්‍රිස්මස් මාක් දෙකට රසම රස හොට් චොක්ලට් දෙකක් හදාගත්තා. ඒ වගේම අද රැට අපේ ගෙදර පුංචි පාටියකුත් තියෙනවා. මොකද අපි හැමෝම නත්තලට අද නිමාඩු හින්දා කට්ටියත් එක්ක පාටි එකක් දාන්න තමයි හිතන් ඉන්නේ. මම දැන් මේ ඕපන් කරලා බලන්නේ මෙදා පාර හස්බන්ඩ් මට නත්තලට දීපු gift එක. එක බාත් හැම්පර් කිට් එකක්. හැම්පර් එකේ තියෙන දේවලුත් බලලා මම දැන් මේ ලැහැස්ති වෙන්නේ රෑ පාටියට ඕන කරන දේවල් ටිකක් ලැහැස්ති කරන්න. වැඩි දේවල් ටිකක් නම් කරන්න නැහැ. චුටි චුටි දේවල් ටිකක් තමයි අපි ලැහැස්ති කරලා තියෙන්නේ හදන්න. වැඩ ටිකක් ඉවරලා වොෂ් එකක් දාගෙන මම එදාට පෙන්නපු ගවුම ඇඳගත්තා. දැන් කට්ටිය පාටිය පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි මෙදා පාර නත්තල අපි ගත කරේ. කට්ටියත් එක්ක සින්දු එහෙම කියලා අපි පාටි ඉවර කරද්දි ගොඩාක් රැ වුණා. මේ දෙසැම්බර් 31 අපිට ආරංචි වුණා අපි ඉන්න සිටි එකේ 31st night එකට ලස්සන ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා තියෙනවායි කියලා. ඉතින් අපි හැමෝම එදා ගියා ඒ ඉවෙන්ට් එක බලන්නත් එක්ක. නත්තලට කරලා තිබිච්ච සැරසිලිත් ඒ වෙනකනුත් ඒ අය අයින් කරලා තිබුණ නැහැ. ඉතින් අපිට ඒවත් බලන්න පුළුවන් වුණා. ගොඩාක් ඉවෙන්ට් ඕගනයිස් කරලා තිබුණා 31st night එකට. ඊට අමතරව ක්‍රිස්මස් වලට ඕගනයිස් කරපු දේවලුත් ඒ වෙනකන් තිබ්බා. ළමයින්ට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා, ඊට අමතරව ක්‍රිස්මස් මාකට් එක, ඒ දේවලුත් තිබුණා එදා දවසේ. මේ ටිකේ ඇවිදලා අපි ඊළඟට ගියේ 31st night එකේ ෆයර්වර්ක් එක ඕගනයිස් කරලා තියෙන තැනට. එහෙනම් මේ ලැබුවා වූ 2026 නව වසර හැමෝගෙම හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට වීඩියෝ එකෙන් මම ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ අරගෙන ඉස්සරහට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතුණා නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. මොකද ඔයගොල්ලන්ගේ ලස්සන කමෙන්ට් එක ලයික් එක මට ගොඩාක් වටිනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම ලස්සන ව්ලොග් එකක් අරන් ආයෙත් ඉක්මනටම එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.